ආයිබෝවන් තරංග ජේම්ස් YouTube channel එක නරඹන සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට විශේෂම ගලක් ගැන හඳුන්වා දීමක් කරන්න යනවා. මේ ගල තාප පිළියම් කරලා ඔක්ලි රිමූවිං කියන තාප පිළියම් ක්‍රමය යටතේ හොඳ පැහැදිලි රොයල් බ්ලූ කියන වර්ණයට ගන්න පුළුවන් කාකනිල් ගලක්. මේක මේ කැරට් 3.80ක් තියෙන කාකනිල් ගලක්. ඉතින් මේ ගල ගොඩක් කට්ටියට මේක හඳුනා ගැනීම සහ මේකේ paludu දෝෂ හඳුනා ගැනීම අපහසුයි. ඉතින් මේක මම අද ඔයාලට හොඳට පැහැදිලි කරන්නම්. නිවැරදිව පුච්චන්න පුළුවන් කාකනිල් ගලක් තෝරාගන්නේ කෙසේද? මේ ගලේ paludu දෝෂ බලන්නේ කොහොමද කියලා. මුලින්ම මම ඔයාලට කියන්නම් මේ ගල කාකනිල් ගලක් ගත්තාම අපි ගලට යටින් ටෝච් එකක් ගහලා මේ විදිහට අපි ගල පරීක්ෂා කරනකොට මේ විදිහට ගලේ හොඳම නිල් වර්ණය තියෙන තැන ඉස්සලා අපි පරීක්ෂා කරලා බලනවා. එතකොට අපිට හොඳට පේනවා මේක හොඳ නිල් වර්ණයක් තියෙනවා. රොයල් බ්ලූ කියන පාට මේ ගලේ පේනවා. එතකොට අපි ඉස්සල්ලාම මේ ගල අරගෙන මේක හොඳට ගහලා අපි බලනවා මේක කපලා උපදාලා ටේබල් එකක් ගන්න පුළුවන් තැනක් මේ ගලට තියෙනවද කියලා. ඊට පස්සේ මේ ගලේ අපිට සුදු පාට පැත්තක් පේනවා. අන්න ඒ සුදු පාට පැත්ත අපි ඉලක්ක කරගෙන මේකට මේ වගේ නිපල් එකක් තියෙන ටෝච් එකක් ආධාරයෙන් අපි ගල මෙහෙම පරීක්ෂා කරනකොට මේ ගලේ යම් තැනක සුදු පුල්ලියක් වගේ දෙයක් මේ ආලෝකයේ යම් කදම්බේ යම් තැනක අවහිර වීමක් තියෙනවා නම් අන්න එතන paluddක් තියෙනවා. ඊට පස්සේ යම් පැති වලින් එතෙන්ට අපි ආලෝකය එල්ල කර ඒක පරීක්ෂා කරනවා. එතකොට අපිට පේනවා මේකේ අනිවාර්යයෙන්ම ඇතුලේ paluddක් තියෙනවා. ඊට අමතරව අපිට මේකේ ආලෝකය මේ ගල හරහා ගිහිල්ලා යම් තැනකින් පේනකොට ඒ ආලෝකයේ යම් තැනක බොඳ වීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ආලෝකයේ බොඳ වෙන්නේ එතන මොනවා හරි අන්තර්ගතයක් තියෙනවා. එක්ක paluddක් නැත්නම් ස්වාභාවික ඇතුළත් කිරීමක් natural inclusion එකක් හරි මොනවා හරි දෙයක් බබල් එකක් හරි තියෙනවා. ඉතින් ඉස්සල්ලාම කාකනිල් ගලක අපි මේ විදිහට අපි ගල පරීක්ෂා කරනකොට ගලට ටෝච් එක ගහලා මෙහෙම ගල කරකවලා තමයි බලන්නේ ගලේ පාට වැඩි. දැන් මෙතනට හොඳට පාට වැඩි. එතකොට මේ ගල අනිවාර්යයෙන්ම අපිට ටේබල් එකක් ගන්න පුළුවන් මෙතෙන්ට. එතකොට මේක සාමාන්‍යයෙන් කැරට් දෙකකට හොඳම පිරිපුන් කටර් කෙනෙක්ට හොඳ දක්ෂයෙක්ට මේකේ කැරට් දෙකක් කපන්න පුළුවන්. දෙකක් සමහරවල් දෙකට වැඩිය කපා ගන්න පුළුවන්. ඉතින් අපි මේක ඒ විදිහට තමයි කාකනිල් ගලක වාක්කුව තෝරාගන්නේ. නැතුව ටෝච් එකක් උඩින් මේ ආධාරයෙන් ගහලා බැලුවට කාකනිල් ගලක කවදාවත් අපිට වාක්කුව පරීක්ෂා කරන්න බෑ. අනිත් කාරණේ තමයි දැන් අපි මේ වගේ කාකනිල් ගලක් ගත්තට පස්සේ අපි මේ පාවිච්චි කරන ටෝච් එකේ නිපල් එක ගහලා ගලට වෙන්න මෙහෙම කිට්ටු කරලා අපි ගල පරීක්ෂා කරලා බලනවා මේකේ අඳුරුතාවයේ කොයි වගේ ප්‍රමාණයකට මේකට ගැප් වෙලා තියෙනවද කියලා. එතකොට දැන් අපිට සාමාන්‍යයෙන් මේ ගලේ 100ට 50ක් විතර වගේ මේ ගල පැහැදිලි සහ අඳුරුයි. 50 දෙපැත්තට තියෙන මේ ගලට ටෝච් එක ලං කරපුවම මේකේ යම් තරමට අපිට පාට පේනවා. ඒ කියන්නේ මේ ගල සුළු වේලාවකින් තාප පිළියම් කරලා මේක හොඳ වර්ණවත් ගලක් කරන්න පුළුවන්. මම මේ දිගට මේ දේ කරන නිසා මම මේ ගල ගැන හොඳට දන්නවා. ඉතින් ඊට පස්සේ මේ ගල අපිට තව දෙයක් තියෙනවා. අපි මේ පාර ජම්බුල ආලෝකයේ නැත්තම් UV ටෝච් එකක් ආධාරයෙන් මේ ගලට ගහලා බලනවා මේකේ අපිට මේ විදිහට රත් ගුණය පෙන්නනවද කියලා. මේ විදිහට රත් ගුණය පෙන්නනවා නම් මේකට අනිවාර්යයෙන්ම ක්‍රෝමියම් අන්තර්ගත වෙච්ච ගලක්. ඒතර මේ වගේ ගලක් තාප පිළියම් කරනකොට බොහෝම පරීක්ෂාකාරීව තාප පිළියම් කරන්න ඕන. මොකද නිල් වර්ණය සමග ක්‍රෝමියම් අන්තර්ගත වෙලා තියෙන නිසා නිල් බොහෝම සුළු ප්‍රමාණයක් ගලේ අන්තර්ගත තියෙන මේක ඉක්මනට නිල් වර්ණය ඉවත් වෙලා මේක යම් පාටවල වලට එන්න පුළුවන්. එතකොට ඒකත් හොඳට ඔළුවේ තියාගන්න මේ ගලට අපි මේ වගේ UV ආලෝකයක් එල්ල කරපුවාම මේකේ රත් ගුණය පෙන්නනවා නම් ඒ ගල මිලදී ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒ ගලේ නිල් වර්ණය සම්පූර්ණ ගලට ඇතුළත් වෙලා නැහැ. යම් තරමකට තමයි තියෙන. දැන් මේ ගලේ පේනවා මේ උඩ පැත්තේ නිල් වර්ණයේ තියෙන වාක්කුව හඳුනා ගන්න පහසුම ක්‍රමයක් කාකනිල් වල. එතකොට මේ විදිහට ගැහුවට පස්සේ UV ආලෝකයේ මේ පේනවා මෙතන තමයි නිල් තියෙන්නේ. මේ පැති වලට නිල් අඩුයි, රතු පේන්නේ. එතකොට මේ ගලේ මෙතෙන්ට ටේබල් එකක් අරගෙන ලස්සනට වැඩ කරගන්න පුළුවන් ගලක් මේක. ඊට පස්සේ අපිට මේ නොසල් එක මාරු කරලා මේ විදිහට අපි මේ ගලේ අපිට පුළුවන් මේක මේ විදිහට UV එක ගහලා අපි මේ ගල පරීක්ෂා කරනකොට අපිට පේනවා මේකේ ඇතුලේ තියෙන ක්‍රෝමියම් ප්‍රමාණය සහ මේකේ ඇතුළාන්තයේ යම් තැනක මොනවා හරි paluddක් තියෙනවා නම් ඒකත් අපිට මේ UV ආලෝකයෙන් පරීක්ෂා කරගන්න පුළුවන්. හේතුව මේ UV ආලෝකයට ඇතුලේ තියෙන සියලුම දේවල් රත් ගුණය අතරින් පේනවා. රත් ගුණය තියෙන ගලක් නම් UV ආංශ කරන ගලක් නම් ඒ දෙත් ඔබ හොඳට ඔළුවේ තියාගන්න. අනිත් කාරණේ තමයි කාකනිල් ගලක් මෙලදී ගන්නකොට කිසිම වෙලාවකට ගලට බය වෙන්න එපා. ගලේ අඳුර ඉවත් කරන්න බැරි වෙයි, මේ ගල පුච්චන්න බැරි වෙයි කියන දේ. ඒක කවුරු හරි අපහසුතාවයක් තියෙනවා නම් මට කතා කරන්න. මම ඒක
අනිවාර්යයෙන්ම තාප පිළියම් කරලා ඒක හොඳ සුපැහැදිලි ගලක් කරනවා. සපාය ගලක් කුරුවින්ද කුලේ කාක නිල් ගලක් නම් පමණක්. අනිත් ගල් ගැන මම වීඩියෝ කීපයක් ඔබට දීලා තියෙනවා. ඒ වීඩියෝ වල මම පසුව ඔබට පැහැදිලි මේ වගේ පැහැදිලි වීඩියෝ නැවත දෙන්නම්. මම මේ අද කාක නිල් ගල ගැන තමයි ඔබට පැහැදිලි කරන්නේ. ඉතින් මේ ගල වෙළඳ පොලේ සාමාන්‍යයෙන් කැරට් දෙකක් කැපෙන ගලක් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයට පල්ලැහැ රුපියල් 80000 50000 අතර මිලක් දී ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඔබට කැරට් දෙකක් කපා ගන්න පුළුවන් නම් කැරට් එකකට රොයල් බ්ලූ මිල මම කියන්නේ රොයල් බ්ලූ සාමාන්‍යයෙන් ලක්ෂ 2 අතර කැරට් එකකට බලන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම ඔබ දිනු. හැබැයි මේකේ පළුදු දෝෂ කියන දේ පැහැදිලිව බලා ගන්න ඕනේ. මේකේ පළුදු කොහොමද පිහිටලා තියෙන්නේ කියන එක ඒක බලා ගන්න ඕනේ. අනිත් දේ තමයි මේකේ වර්ණය අනිවාර්යයෙන්ම මේ විදිහට ටෝච් එක ගහපුවාම යම් තැනක හොඳම තද වර්ණයක් තිබිය යුතුමයි. නැත්තම් සමහර වෙලාවට මේ විදිහට ඔට්ටු ගෙවුඩ ඔට්ටුත් තියෙනවා. යම් තැන්වල නිල් කලාප තියෙනවා. නමුත් ඒක ලක්මිනී තාප පිළියම් ක්‍රමයේ යටතේ ලක්මිනී මැෂින් එකකට දාලා ලක්මිනී උඳුනකට දාලා තාප පිළියම් කරන්න ඕන ගල්. ඒ ගල් ඔබ ගත්තොත් ඔබ තව ටිකක් ඔබට එහාට ගිහිල්ලා හීටඩ් ගලක් හැටියට තමයි ඒක ඔබට අවසාන වෙළඳ පොළට නිකුත් කරන්න වෙන්නේ. නමුත් මේ ගල ස්වාභාවික ගලක් හැටියටම ඔබට කපල උපදා දාන්න පුළුවන්. හේතුව මේක සුළු වේලාවක පැය භාගයක විනාඩි 15ක වගේ තාප පිළියම් ක්‍රමයකින් මේ ගලේ අඳුර ඉවත් කරන්න පුළුවන්. ඒ දේ ඔබ හොඳට විමසිල්ලෙන් පරීක්ෂා කරන වෙලාවට ඔලුවට ගන්න. ඒ වගේම පොලේ මිලදී ගන්නකොට පළවෙනි කාරණේ තමයි කිරින්චි ගලුත් මේ හා සමානම එනවා. කිසිම වෙලාවක කිරින්චි ගලකට රැවටෙන්න එපා. අඳුරු කිරින්චි ගලකට පළවෙනියෙන්ම ඔබ ගල ගත්ත ගමන් ටෝච් එක තියලා හොඳට කරකවනකොට ඔබට මේ විදිහට සුදු කලාපයක් සහ වර්ණ වැඩි කලාපයක් පෙන්වනවා කියන්නේ ඒක සපාය ගලක්. කිරින්චි ගලක සම්පූර්ණ ගල පුරා එකම විදිහට පැහැදිලි වර්ණයක් එන්නේ. ඒ වගේම ගලේ ප්‍රමාණයට වැඩිය බර යම් තරමකට වෙනස්. ඉතින් ඒ දේත් ඔළුවේ තියාගන්න. ඊට පස්සේ මේ ස්වාභාවික ස්පටික ක්‍රමයේ යටතේ ගලේ යම් වෙනසක් පේනවා. කිරින්චියක් පිහිටන ආකාරය නෙමේ. ඉතින් ඒ දේවලුත් එක්ක මේ වගේ කාක නිල් ගලක් ඔබ මිලදී ගත්තොත් ඔබේ අතේ මේ වගේ කාක නිල් ගලක් තියෙනවා නම් ගලේ කපල උපදාලා ගන්න බර ප්‍රමාණය ගන්න ඔබ අවබෝධයක් තියෙනවා නම් කතා කරන්න මට. මම මේ වීඩියෝ එකේ දුරකථන අංකය දානවා. මගේ ළඟට එන්න. මම මේ ගල ඔබට හොඳ පැහැදිලි රොයල් බ්ලූ කියන පාටට මේ ගල අරන් දෙනවා. රාජකීය නිලට මට මේ ගල අරන් දෙන්න පුළුවන්. ඒ ගලේ ටෝච් එකට හරියට මේ වගේ නිල් පාට පේනවා නම්. එතකොට මේ ගලේ පළුදු දෝෂ ගැන ඔබ ගොඩාක් අවබෝධවත් වෙන්න ඕනේ. අනේ හොඳ අවබෝධයකින් පරීක්ෂා කරන්න ඕනේ. සාමාන්‍ය ගලක් පරීක්ෂා කරනවට වැඩිය මේකේ නොපෙනෙන පළුදු තියෙනවා. නමුත් ඒ පළුදු අනිවාර්යයෙන්ම ඔබේ විදුලි ආලෝකයේ යටතේ ටෝච් එකේ යන ආලෝකයට ඔබට යම් තැනකින් හරි සැකයක් මතුවෙන තැනක පෙන්නනවා. ඒක හොඳට තියාගන්න. අනිත් දේ තමයි අද වෙළඳ පොලේ වෙනකොට කාක නිල් වල මිල බොහොම ඉහළින් කතා කරන්නේ. මේ වගේ ගලකට ලක්ෂ 1 2 කියනවා. එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් කැරට් එකක් කැපෙන ගලකට රුපියල් 30000 50000ට පල්ලෙහැ මිලකට කැරට් එකක් ගත්තට කමන්නේ. පැහැදිලි කැරට් එකක් කපා ගන්න පුළුවන් නම් කැරට් දෙකක් නම් 50000 ලක්ෂයෙන් පල්ලෙහැ මිලදී ගත්තට කමක් නැහැ. ඊට එහා ඔබට ගණනය කරගන්න පුළුවන්. එතකොට ඉතින් මේ ගලක් ගත්තොත් ඔබට පැහැදිලිවම ගෙවුඩයක් ගත්තා වගේ නෙමෙයි මේ ගලේ හොමද පාට පේනවා කියන්නේ. මේකේ අඳුර විතරයි ප්‍රශ්නයකට තියෙන්නේ. මේ මම අඳුර ඉවත් කරලා මේක පැහැදිලි හොඳ පාට ගලක් කරනවා. මේක මට මේ වෙලාවේ යම් පුද්ගලයෙක් මට දුන්නේ මේ ගල. එයා තාම පුච්චන්න කියලා කිව්වේ නැති නිසා මම මේක පිච්චුවේ නැහැ. නැත්තම් මම මේක පුච්චලත් ඔයාලට පාට පෙන්නනවා. නමුත් මං ඕන තැනක ඕන කෙනෙක් අතින් කියනවා මේ ගල මම පුච්චලා හොඳම රොයල් බ්ලූ කලර් එකට ගන්න පුළුවන් ගලක්. ඉතින් ඔබ වෙළඳ පොලේ මේ වගේ ගල් හම්බුනොත් අතාරින්න එපා. ගල පරීක්ෂා කරන්න. ගලේ කැපුම් ලක්ෂය ඔබට පැහැදිලි නම් ගලේ මිලට ගැලපෙන කැපුමක් ගන්න පුළුවන් වටිනා ගලක් නම් අතාරින්න එපා. මිලදී ගන්න. කතා කරන්න මට. මං අනිවාර්යයෙන්ම ඔබ හොඳ ලාභයක් අරගෙන දිනන්න පුළුවන් ගලක් ඔබට ලබා දෙනවා. ඒ වගේම මේ ගල් යම් මොහොතක තාප පිළියම් කරනකොට පුපුරා යන හේතුන් තියෙනවා. හේතුව තමයි මේ ගලේ යම් තැනකින් ගලට අනවශ්‍ය විදිහට පළුදු එකතු වෙලා බොර කියලා කියනවා අපි ගල්වල. ඒ වගේ ගල්වල යම් තැන්වල බොර පිහිටපු ගල් තියෙනවා. ඒ වගේ ගල් පුපුරලා යනවා. අනිත් දේ තමයි මේ ගලත් එක්ක තව පාට කලවම් වෙච්චි ගල් කෑලි වගේ ඇලිලා තියෙන ගල් තියෙනවා. ඒවත් පුපුරලා යනවා. ඒ ඇරෙන්න මේ වගේ ගලක් කිසිම වෙලාවක පුපුරන්නේ බය වෙන්න එපා. මොකද තේසිය සංසක 600 800 අතර තමයි මේ වගේ ගලක් තාප පිළියම් කරන්නේ. ඒ වගේ තාප පිළියම් කරපුවාම ගලක් 100ට 5ක විතර ප්‍රමාණයක් තමයි කැඩිලා බිඳලා යන්න පුළුවන් පළුදු වෙන්න පුළුවන් ප්‍රමාණය තියෙන. නැත්තම් මේ ගල අනිවාර්යයෙන්ම මේ ගල දිනන්න පුළුවන් ගලක්.
ඉතින් ඒ වගේම ඔබට මෙන්න මේ වගේ ගල් මේ ප්‍රීපෝම් කරපු ගලක් මේ වගේ ගලත් වෙළඳ පොලේ දැක ගන්න පුළුවන්. මේ ගලත් නිල් වර්ණය සමග රතු වර්ණයක් මික්ස් වෙච්චි මේ පින්ක් කලර් එකක් වගේ මික්ස් වෙච්චි ගලක්. ඉතින් මේ වගේ ගලුත් ඔබ වෙළඳ පොලේ මග අරිනවා. හේතුව මේ ගල ඔරියන්ටේට් නෑ. මේකේ රතුත් තියෙනවා නිලුත් තියෙනවා. මේක බයි කලර් වගේ. නමුත් ගල අඳුරුයි. ඉතින් මේ වගේ ගලක් මට ගෙනත් දුන්නොත් මම මේක පුච්චලා මේකේ නිල් වර්ණය ඉවත් කරලා ඔබට මේකේ තියෙන රත්න වර්ණයට ගැලපෙන පාට අරන් දෙනවා. පින්ක්, හොට් පින්ක් නැත්නම් ලැවෙන්ඩර් කලර් නැත්නම් රූබි කියන වර්ණයට මට මේ ගල අරන් දෙන්න පුළුවන්. ඉතින් මට ඔබලා ගල් පුච්චෝ ගන්න ගෙන්න ගන්න තියෙන අවශ්‍යතාවයක් නෙමෙයි. වෙළඳ පොලේ ගොඩක් කට්ටිය මේ ගල් අතාරින ගල්. මේ ගලක් ආවොත් අපෝ කළුයි වැඩක් නැහැ කියලා අතාරිනවා. ඉතින් මේ වගේ ගලක් කාක නිලකටවත් කවුරුත් කපන්නේ නැහැ. හේතුව මේකේ රත් ගුණය සහ නිල් ගුණය තියෙන නිසා. මේකට හොඳට UV ටෝච් එකත් ආන්සර් කරනවා. ඔබට පේනවා ඇති. එහෙම ආන්සර් කරනවා. ඉතින් එතකොට මේකේ රත් වර්ණය එළියට අරගෙන නිල් වර්ණය ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඒ වර්ණය ඉවත් කරාට පස්සේ මේක රත් ගුණය යටතේ පින්ක් සිට රූබි කියන වර්ණයන් යටතේ යම් මේ වර්ණයකට මේකට මිල අනුව විකුණන්න පුළුවන්. මේක රූබි වුණොත් ඉහළ මිලකටත් පින්ක් වුණොත් සාමාන්‍ය මිලකටත් මේක විකුණන්න පුළුවන්. ඔබ දැනගන්න ඕනේ පාට ගණනය කරලා ගල මිලදී ගන්න. අඳුර කියන දේ ගැටලුවක් කරගන්න එපා. ඒක ඉවත් කරන්න පුළුවන්. මටත් පුළුවන්. තවත් ලංකාවේ කීප දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය මේක පැහැදිලිව අඳුර ඉවත් කරනවා. ඉතින් මේ වගේම ඔබට මේ ගල් දෙක සම්බන්ධව යම් ගැටලුවක් තියෙනවා නම් මේ කාක නිල සම්බන්ධව මට කතා කරන්න. මම දුරකථනය බොහෝ දුරට මගේ දුරකථනයට දවස් 30 ඇමතුම් ගොඩක් එන නිසා සමහරලාට දුරකථන ඇමතුම් කීපයක් මට මගේ හැරෙන්න පුළුවන්. නමුත් මට අනිවාර්යෙන් WhatsApp නම්බරේ තමයි මම දාන්නේ. WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න. කාක නිලක් නම් අනිවාර්යෙන්ම ගල හරි ගලක් නම් මම මේ ගලට ඔබට ආරාධනා කරනවා එන්න හම්බෙන්න මම ගල වැඩ කරලා දෙන්නම් කියලා. හැබැයි ඔබට ගලක් හඳුනා ගන්න මේක කාක නිලද දන්නේ නැහැ මේක කිරින්චියද දන්නේ නැහැ අනේ මම මේක කියලා එහෙම වුණොත් ඔබ අනිවාර්යෙන්ම රසායනාගාරයකට ලැබ් එකකට ගිහිල්ලා ගල පරීක්ෂා කරගන්න. හේතුව මට ඒ වගේ කාලය ගන්න අපහසු නිසා. නමුත් ගල හරිනම් ඔබ දන්නවා නම් මැණික් ශේෂ්ත්‍රයේ කාලයක් ඉඳපු කෙනෙක් නම් ගල හරිනම් මේක හරි ගලක් කියලා දැනගත්තොත් අරන් එන්න අනිවාර්යයෙන්ම මම මේකේ ගලේ පාට අඳුර ඉවත් කරලා මේක රාජකීය නිල රොයල් බ්ලූ බවට පත් කරලා නැත්නම් රත් ගුණේ ගලක් නම් ඒකට ආවේනික පාට අරන් දීලා අඳුර ඉවත් කරලා අරන් දෙනවා. ඔබට දිනන්න හොඳ මුදලක් ලබා ගන්න. ඔබ මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ. ඉහළ මිලකට ගන්න නැතුව මම කලින් මිල සඳහන් කරා. ඒ මිලට පල්ලෙහා මිලදී ගත්තොත් ඉහළ මිලකට ඔබට මේක වෙළඳ පොලේ විකුණ ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගල් ගැන තවත් බහුලව මම වීඩියෝ ගේනවා. කිරින්චි ගල ගැනත් මට ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. කට්ටිය අහපු ඒවටත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් මේ ලබා දුන්න දැනුම සහ මේ ඔබේ ඉදිරි අනාගතයේ ඔබට මැණික් ශේෂ්ත්‍රයේ ලොකු ලාභයක් ගන්න පුළුවන් දෙයක් මම කිව්වේ. මේ වගේ ගලක් හම්බුනොත් ඔබ අතාරින්න එපා. අනිවාර්යයෙන්ම ඔබේ දිනුම ඔබ විසින් අතාරින්නේ කියලා මතක් කරන ගමන් ඉල්ලීමක් කරනවා. මගේ channel එක නරඹලා ඒක subscribe කරලා share කරලා තව කෙනෙක්ට මේ දැනුම ලබා ගන්න ඉඩක් හදලා දීලා ඔබත් දැනුම ලබාගෙන ගමනක් යන්න කියලා සියලුම දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජය වේවා. තෙරුවන් සරණයි සියලුම දෙනාට.